තෙරුවන් සරණයි. අද මේ රටේ සිද්ධ වෙන දේවල් දැක්කම අපේ මේ මිනිස්සු බෞද්ධ දර්ශනය දන්නවද කියන එක තමයි සැකේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මුළු ජීවිත කාලයේම චීවරේ පොරවාගෙන තමන්ගේ තියෙන ඕනෙපාකම් එහෙම නැත්නම් මේ තම කැප කරලා හරිද චීවරේ පොරවගන්නේ මේ සසර දුකින් එගොඩ වෙන්න හරි එහෙම නැත්නම් උන්ගේ පවුල් වල යම් දෝෂයක් තිබිලා හරි කියන්නකො කුමන හේතුවක් හරි තියෙන යම් කිසි කැපවීමක් කරනවනේ අනේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා මේ මිනිස්සු උන්වහන්සේලාගේ අතින් පුංචි වැරදි වෙනවා ලොකු වැරදිත් වෙනවා එහෙම උනායි කියලා මිනිස්සයන්ට අපිට අයිතියක් නැහැ ඒ ස්වාමීන් වහන්සේලාව මෙයා මෙච්චර හොඳ නැහැ අච්චර හොඳ නැහැ කියලා කියන්නේ ඒකට තව ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඒගොල්ලෝ කරන කර්ම ඒගොල්ලෝ කරන පව් ඒගොල්ලෝ ගෙනියයි මේකට ගිහි අය පැටලෙන්න එපා ගිහි අයට තියෙන්නේ මහා සංඝරත්නය වන්දනාමාන කරන විදියට මොන නරකතාලයේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට වන්දනාමාන කරන්න මතක තියාගන්න ඔය ස්වාමීන් වහන්සේලාට යම්කිසි කෙනෙක් වැරදි කියනවනේ කිසිම බයක් එකක් නැතුව ඒවා Tamanට පරිසම් දෙනවා ඒවා සෙල්ලම් වෙන්නේ නැහැ හොඳේ මේක නිසා ඔයා ටිකක් කල්පනා කරලා සමන්තබද්ද ස්වාමීන් වහන්සේ ගැන নানা ප්‍රකාර මිනිස්සු වැරදි කියලා නම් උන්වහන්සේගේ යම් සේවයක් වෙන්නේ නැද්ද උන්වහන්සේගේ එක ධර්ම වචනයක් හරි එන්නේ නැද්ද එනවනේ ඉතින් එහෙම එකේ උන්වහන්සේ ගැන මේ එක කතා අදලා කතා කියලා උන්වහන්සේට බයලා බැනලා අපි පව් කරගන්නේ ඒකයි මේ දැන් Taman එතකොට පව් කරගන්නේ එතකොට උන්වහන්සේට වඩා අපි පව් කරගන්නවා අහලා නැද්ද එක දවසක් මේ හිටියලු මේ හොඳ මිනිස්සෙකුයි නරක මිනිස්සෙකුයි මේ හොඳ මිනිස්සයා මොකද කරලා තියෙන්නේ මේ නරක මිනිස්සෙකුට නරක මිනිස්සයා කරලා තියෙන්නේ හොඳ මිනිස්සයාට පොල්ලකින් ගැහුවම මේ හොඳ මිනිස්සයා ඕක හිතේ තියාගෙන හිටියලු දැන් මට ගැහුවානේ කියලා ඕක හිතේ තියාගෙන ඉඳලා මේ මිනිස්සයා මැරිලා අපායේ ගිහලා අර නරක මිනිස්සයා මොකද කරලා තියෙන්නේ අර පොල්ලෙන් ගහපුවට පංචස්ථාප වෙවි ඒ වරද හදාගෙන මේ දිව්‍ය ලෝකෙ ගිහලා මේවා අපිට කරන්න බෑ ඒක නිසා අපිට ඒවා හදන්න යන්න බෑ ඒක නිසා ඕවා හදන්න යන්න එපා දැන් අර කන්නෝරුවේ හාමුදුරුවෝ කොහෙද දැන් নানা ප්‍රකාර ආවල් පක්ෂේ මෙයා මේ පක්ෂේ කියලා අනේ මේ ඕගොල්ලෝ එහෙම කරන්න එපා ඕගොල්ලන්ට හොඳ කල්පනාවක් තියන අයනේ ඒක නිසා ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ ධර්මතාවය කියලා කියන්නේම අවබෝධයෙන් යුක්තව වැඩ කරන්න හරිද කාම රූප අරූප ලෝකවල ජීවත් වන්නා වූ සියලු දෙවි දේවතාවුන් වහන්සේලා අපි වන්දනාමාන කරමු කියලා ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලා වෙනුවෙන් ලෝතුරා බුදු පියාණන් වහන්සේට මේ පහන් පූජා මල් පූජා සුවඳ පූජා ඒවයි කියලා පූජා කරන්නේ අපි වන්දනාමාන කරාට කමන්නේ හැබැයි අපි දර්ශනීය අපේ කාගේ බුදු පියාණන් වහන්සේගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන ගමන් මාර්ගයේ තමයි අපි ගමන් කරන්නේ වෙන කිසි කෙනෙකුට අපි මේ උන්වහන්සේගේ අඩිපාරේ විතරයි යන්නේ වන්දනාමාන කිරීම වැඳීම මේක සාමාන්‍ය දෙයක් අපි බුදු පියාණන් වහන්සේට වඳිනවට පුදනවට වඩා එතනට එහා ගිය දෙයක් කරනවානේ ඒ කියන්නේ අපේ මුළු ජීවිතේම අපේ බුදු පියාණන් වහන්සේ අපේ මුළු ශක්තියම අපේ බුදු පියාණන් වහන්සේ අපි සම්පූර්ණ අපිම බුදු පියාණන් වහන්සේ වගේ අපි නේද එහෙමනේ අපි හිතන්නේ අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ බය වෙන්නේ නැහැ පරාජය වෙන්නේ නැහැ දුවන්නේ නැහැ තැති ගන්නෑ කෝප වෙන්නේ නැහැ චුට්ට කල්පනා කරලා බලන්නකෝ දැන් ඒ ගමනේ තව ස්වාමීන් වහන්සේලා මම කියනවා නේද බලන්න ඒවා වැඩක් නැහැ මේ අර මේ කවුද සංඝමිත්ත තෙරණියගේ රූප ආදලා කවුද මේ බුදු පියාණන් වහන්සේ සුද්ධාර්ථ කුමාරයාගේ කසාද වැදලා හිටියේ කවුද අපේ යසෝදරා දේවියගේ පිළිම හදලා ඕවා අපිට අදාළ නැහැ. උන්වහන්සේ ඒ කාලේ බණ දේශනා කරපු බණ කියා ඉන්නකොට උන්වහන්සේට අමාරු නම් සරියොත් මහ රහතන් වහන්සේට කියනවා මෙතන ඉඳලා මේ දේශනාව අරගෙන යන්න කියලා. කශ්‍යප රහතන් වහන්සේට බුදු පියාණන් වහන්සේට බුදු දානේ කශ්‍යප මහ රහතන් වහන්සේව දැකලා ටක් ගාලා බුදු පියාණන් වහන්සේගේ දුෂ්කර නේද කශ්‍යප රහතන් වහන්සේට දානවා. ඉතින් කශ්‍යප හඳුනන තිබුණා නේද ඒක කියන්නේ මම නෑ මට බෙදන්න එපා ඔය ඉන්නේ බුදුහාමුදුරුවෝ එහෙමයි කියලා නෑ. එයා කැලෑවට ගියා. ඉතින් කැලෑවට ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ පිරිනුවන් පාන කම්ම කැලේ හිටියා. අදිස්ථාන කරා කවදා හරි දවසක බුදු පියාණන් වහන්සේ
පිරුණොත් આવොත් මට මේ ගහේ කොළමියා වෙලා දැනුම් මේ පෙන්වන්න කියලා. ඒක හන්ද තෙරුවන් සරණයි. ඔය නරක දේවල් හසුරු කරන්න එපා.